නාසෙත් එහෙම පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ කෝ එහෙම හිතන්න ඕනේ නැහැ. දැන් ඔය යනෝනේ ගෑල් ළමයි පස්සේ සුකුමාල ලඳබොල ඔය ළමයි කන්නේ මොනවද? නේ? මස් කනෝ, මාළු කනෝ, නේ? හොඳ මේ සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ඊට පස්සේ ජපන් වෙන්න පුළුවන්, මැලේසියන් වෙන්න පුළුවන්, කොරියන් වෙන්න පුළුවන් මොනවද කන්නේ? මස් මාංශ කනවනේ. කෑවට පස්සේ බඩේදී මොකද වෙන්නේ? දිරවනවා. හැබැයි මේ පැටවු දිරවනවද? එහෙනම් එළියට උපදින්න එකේ නැති වෙනවා. ඇයි දිරවන්නේ නැත්තේ? කර්මය නිසා. අන්න ඒ වගේ තමයි නිරයට ගියාත් මොකද වෙන්නේ? කර්මය අවසන් වන තුරු කොච්තරම් ගින්නට පිච්චුණත් එයා මරණයටපත් වෙන්නේ නැහැ. කර්මයේ හේතු වෙන්නේ. ඉතින් ඒව බොරු නෙවෙයි. ඉතින් අර මොහෙන් අන්ධ වෙච්ච මිනිස්සුන්ට ඉතින් ඕන දේවල් ගොඩ නගන්න පුළුවන්. නමුත් යථාර්ථවාදීව බැලුවොත් ඒකයි ඇත්ත. ඉතින් පින්නතුනේ එහෙම කවුරු හරි ආවොත් එහෙම අම්මේ කියලා දෙන්න. අත්තරලා දාන්න පවුනේ. ඉතින් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝව පාද උඩුකුරු කරලා හිස යටිකුළු වෙන්න තියලා වෑ වලින් අහිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උඩට හරවල යටට හරවල අහිනවා. ඊළඟට තියලා ඔහු ඒ හේතු ඊතා තියුණු කටුකු දික් වේදනාව විඳිනවා. ඒ පාප කර්මය ගෙවිනවන්නේ යම් තාක්ද ඒ තාක්කල් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ ඔහු රතේක ගැට ගහලා දිලිසෙන ගිනිදැල් සහිත ගිනි ඇවිලන බිමක වූ එහාට මෙහාට ඇදගෙන යනවා කියනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මේකට මේ දුකටපත් වෙන්න වෙනවා පින්නතුනි. මහණෙනි ඔහොම කියලා කියනවා. ඉතින් පින්නතුනි ওই විඳින ගොඩාක් දුක් විස්තර කරලා තියෙනවා. මහා ඊට පස්සේ වතුර පිපාසය හැදුනම ලෝදිය කටට දානවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව ඊට පස්සේ හොයාගෙන යනකොට වනාන්තර හෙවණක් හොයාගෙන යනකොට අසිපත් වනයේට වැටුනම හුලඟක් ඇවිල්ලා කඩු කිනිසි මේවා කපාගෙන බහිනවා කියනවා. ඊට පස්සේ එහෙම අර මේවෙන් බේරලා ගිහිල්ලා ගංගාවකට වැටෙනකොට මොකද වෙන්නේ? සෝතත්ත පේනුද්දේක පෙන පිනක් බවට පත් වෙනවා කියනවා. ඒත් මැරෙන්නේ නෑ කියන අර උඩ අර බිලී බාන අය වගේ කොකු දාලා උඩට ගන්නවා පහලට ගන්නවා කියන. කොහොමද පින්නතුනේ? ඒ නිරේම විස්තර කරන්න පුළුවන් පැය දෙක තුනක් මදි. ඉතින් ඒ වගේ පින්නතුනේ. ඊට පස්සේ මේක කියනවා මේ නිරේ දිගපළල ඒ ඔක්කොමත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මේ සංජීවයට මෙහෙමයි, කාලය රෞර්ය අතාපේ අවීචයට නම් මේකේ මෙන්න මෙහෙමයි මේව හැදිලා තියෙන කියලා ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මහණෙනි මේ සිදුවුණු දෙයක් මෙන්න මෙහෙම දෙයක්ත් බුදුරජාණන් වහන්සේ කියනවා අවසානයේට. මහණෙනි මෙහෙම දෙයක්ත් සිදු වුණා ওই නිරේ. යම රජුට මේ විදියට හිතනවා අහෝ බවත්නි යමෙක් වනායි ලෝකේ පාප කරනවා නම් ඔවුන් මේ විදියට විවිධාකාර වේදනාවන්ට ලක් වෙනවා. කොහොමද හිතෙන්නේ? අහෝ බවත්නි මේ යම්කිසි කෙනෙක් පාප කර්ම කරනවා නම් මෙන්න මේ විදිය නිරයට වැටිලා මේ තරම් වේදනාවන්ට උන්ටපත් වෙන්න වෙනවා. අහෝ මාත් මිනිස් ජීවිතයක් ලබනවා නම් ඒ අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ නමක් ලෝකේ උපදිනවා නම් මටත් ඒ භාග්‍යවතුන් වහන්සේ වැසුරු කරන්ට ලැබෙනවදින් ඒ භාග්‍යවතුන් වහන්සේ මටත් ධර්මයේ දේශනා කරන සේක් නම් මමත් ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කරනවා මොනතරම් හොඳද කියලා යම රජුරවන්ටත් හිතුණා කියනවා. යම රජුරෝ කියන්නේ මොකද? එයාත් මේ නිරේදී කරන මහා පාප කර්ම ජොබ් එක. එතනින් යා චුත වුණාට පස්සේ එයාත් අයිත් යනවා එහෙ යනවා මෙහෙ යනවා. එයා ස්ථිර කෙනෙක් යමපල්ලෝ කරන්නේ ජොබ් එක. මෙහෙත් කරනෝනේ මනුස්ස ලෝකේ යමපල්ලෝ ජොබ් නේ. සාධාරණ මිනිස්සුන්ට අසාධාරණ ලෙස දඬුවම් දෙනවා. අසාධාරණ මිනිස්සු නිදහස් කරනවා. ඒ වගේටත් වඩා දරුණු ජොබ් එක යමපල්ලෝ කරන්නේ. මොනතරම් හොඳද කියලා. පින්වත් මහණනි ඔය කාරණා වෙනස් ශ්‍රමණේකගෙන් හරි වෙනස් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි මම කියන්නේ කියන බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඇයි බුදුරජාණන් වහන්සේට මෙහෙම කියන්න වෙන්නේ? සමහර අය පැවිදි වෙලත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සැක කරන්නේ නැති. මොකද මේක මෙහෙම කියන්න වෙන්නේ? සමහරට බුදුරජාණන් වහන්සේ හිතට පේන්නේ නැති මේ සිවුරක් දාගත්තු අයට මේක කියන්නේ මේ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරපු අය. ඒ වෙලාවේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා මහණෙනි මම ශ්‍රමණයෙක්ගෙන් අහලා හරි බ්‍රාහ්මණයෙක්ගෙන් කාගෙන්වත් අහලා කියන දෙයක් නෙවෙයි යමක් මා විසින් දැනගත්තා නම් යමක් මා විසින් දැක්කා නම් මා විසින්ම අවබෝධ කළේ නම් අන්න ඒ දේ තමයි මම පවසන්නේ. මට කාගෙන්වත් අහලා කියන්න දෙයක් නැහැ. ඉතින් අපි නම් මේ කියන්නේ මොකද්ද? තථාගතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියපු දෙන්නේ. යම් මිනිසුන් පින්දහම් කිරීමේ ප්‍රමාදයටපත් වෙනවා නම් දේව දූතයන් විසින් තමයි ඔවුන්ට චේදනා කරන්නේ. කවුරු හරි මිනිස්සු මෙහි ප්‍රමාදයටපත් වෙලා ගියාම යම රජුරුව මොකෙන්ද චෝදනා කරන්නේ? දේව දූතයෝ පෙන්න චෝදනා කරන්නේ. එයට සවන් නොදෙනේ මිනිස්සු හීනාත්ම භාව සංඛ්‍යාත නිරේදී ඉපදිලා බොහෝ කල් ශෝක කරනවා මහන්නි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සාන්ත වූ සත්පුරුෂයන් ඉන්නවා නම් දේව දූතයන් විසින් ඔවුන්ට චෝදනා කරද්දී ඔවුන් ආර්ය මාර්ගයේ හික්මෙන්ට කවදාවත් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා හමුදුර ස්වාමීන් වහන්සේලට බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන කවුරු හරි සත්පුරුෂයෙක් කියලා අය ඉන්නවනම් මෙච්චර මම කියලා දෙද්දි දේව දූතයන් ගැන කියලා දෙද්දි
ඔහු ප්‍රමාද වෙන්නේ නැහැ මොකෙන්ද? ආර්ය ධර්මයේ හික්මෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ කියන අය එහෙම කියන්නේ. අයිර යම රජුරුවන්ගෙත් කල්පනාවක් තියෙන බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මේක අවබෝධ කරගෙන මේ ගමන ඉවරයක් කරන්න. ඉපදීමත් මරණයත් උපදවා දෙන තණ්හාවේ ඇලීමේ බය දැකලා ඒ කිසිවකට නොවැළී ජරා මරණය ෂේ වීම පිණිස අමා නිවනට පැමිණ දුකෙන් නිදහස් වෙනවා. ඒ ආර්ය ධර්මය උපයෝගී කරගත් අය ඒකේ වීරයවන්තයෝ මොකද වෙන්නේ? අමා මහ නිර්වාණය මේ 81ක් වූ සංකත ධර්ම ඉක්මවල යනවා. ඒ අප්‍රමාදී ශ්‍රාවකයන් මෙලොවදීම කෙලෙස් පිරිනොවී නිවීමටපත් වෙනවා. ඔවුන් සියලු බය වෛර ඉක්මවාගෙන හැම දුකකින් එතර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කරපු දේශනාව පින්නතුනේ ශ්‍රමණේනවා ශ්‍රමණේකට වෙනස් කරන්න බෑ. බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණේකට වෙනස් කරන්න දේවේනවා දෙවියෙක්ට මේක බොරුයි කියන්න බෑ. මාරේනවා මාරයෙක්ට මේක වෙනස් කරන්න බෑ. ශ්‍රමණ බ්‍රාහ්මණේකටත් මේක වෙනස් කරන්න බෑ මේ පින්නතුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම භයානක උපමාවක් කියලා තියෙනවා. ඒක මහා භයානක උපමාවක්. නියපිටට ගත්ත පස්පෝර්ට්යක් වගේ කියනවා. නැවත මනුස්ස ලෝකෙට හරියන්නේ. ඊටු ඔක්කොම කොහෙද? සතර අපායට වැටෙන්නේ කියනවා. ඒක පින්නතුනි හොඳ උපමාවක් නෙවෙයි. ඒ යථාර්ථවාදී ඒ උපමාව ඒක ඒකාන්ත සත්‍යයක්. නමුත් ඒකෙන් පින්නතුනි නියපිටට එන පස් ටිකක් වෙන්න කොච්චර අමාරුද කියලායි තේරුම් ගන්න ඕන. මහා පොළොව වගේ ප්‍රමාණයක් වහාටද යන්නේ? සතර අපායට ගාටනවා කියලායි කියන්නේ. පින්නතුනි බලන්න මේ අපි පය ගහලා ඉන්න මේ පොළොවේ අඩි කීයයි යටට පස් තියෙනවද? අඩි 10 ගාණක් යටට යනකම් පස්. මේ මහා ලංකාවේ කොච්චර පස් තියෙනවද? ඉන්දියාවේ හිමාල කන්දේ ගිජ්ජකූට පර්වතයේ සීගිරිය ඊළඟට ඇමරිකාව ඊළඟට ඔය බලන්න මේ ලෝකේ කොයිතරම් අපි නොදන්න රටවල් තියෙනවද? ඔය ඔක්කොම පස් වලින් හැදිලා තියෙන්නේ. මේ මහා පෘථුවියේ තියෙන පස් වලින් බුදුරජාණන් වහන්සේ ගානේ නියපිටට පොඩ්ඩයි අරගෙන උපමාවක් පෙන්නනවා. මේ තරම් වගේ මනුස්සය ප්‍රමාණයක් සතර අපායට වැටෙනවා. නියපිටට ගත්තු වගේ ප්‍රමාණයක්කට විතරක් ඕන නම් සුගතියට එන්න පුළුවන්. ඒ සම්භාවිතාවයට අනුව පින්නතුනේ අපි තාම නියපිටට ඇවිල්ලායි කියලා කියන්න අමාරුයි. මොන ලෝකෙම ඉන්නේ මිනිස්සු බැලුවත් කෝටි 700යි. කෝටි 700යි. ඊට පස්සේ මහා පෘථුවියයි නියපිටට ගත්ත මේ පස්සබිත්තයි කියලා වත්තම කෝටි 700න් මහා පෘථුවිය වගේ සම්භාවිතාවක් සතර අපායට වැටෙනවා. මේ වගේ පොඩි ප්‍රමාණයක් උඩට වැටෙන්න පුළුවන්. හරි දරුණු අවස්ථාවක්. හිත দমনය කරගත්ත අයට විතරයි යන්න පුළුවන් නේ. පින්නතර අර යෝනිසෝ මනසිකාරය කියන එක දෙක කියා දෙද්දි කිව්වනේ අකුසල පස්සේ මනසිකාරයවන් අමාරු කරද ලේසිද? ලේසි වලටත් වඩා ලේසි. ඔහේ යනවා තියපු ගමන් හිත. කුසල පක්ෂේ යවන්නේ මේ වෙසප්පෝයට සිල් ගන්න එක ලේසිද අමාරුයිද? ඒ කුසල පක්ෂයකනේ හිත යවන්න තියෙන්නේ. අමාරුයි. ඊළඟට පින්නතුනේ අමාරු දේවල් අපේ කයට ආහාර නැති වුණාට පස්සේ කයෙන් ආහාර නැති වුණාට පස්සේ පින්නතුනේ කය දුබල වුණාම කයට වීර්ය ගන්න මොනවද කරන්න ඕන? ආහාර පාන ගන්න ඕන. බාහිරින් ආහාර පාන මේ ශරීරයට එකතු කරන්න නැත්නම් කය එන්න දුර්වල වෙනවා. ඒ වගේ තමයි හිතත් දුර්වල වෙලා හිත වැටුණට පස්සේ මේ අරමුණු ගන්න හිත දුර්වල වෙලා හිත වැටුණට පස්සේ හිත නැගිටවන්නෝ ධර්මතාවයක් හිතේම උපදිනවා. හිත නැගිටවන ධර්මතාවයක් හිතේම උපදිනව නෙවෙයි හේතු හදලා උපද්දවන්න ඕනේ ඒක. හොඳ පැත්ත නරක පැත්තට නම් ඉබේම උපදිනවා. අන්න ඒකට කියනවා වීරය කියලා. මොකක් කියලාද කියන්නේ? වීරය. වීරය කියන්නේ පරමාර්ථ ධර්මයක්. කොහෙද උපදින්නේ? හිතත් එක්කමයි. මේ දැන් මේ අය මේ තියෙන වීරය කියන චෛතසිකය තමයි මේ විස්තර කරන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ අකුසල පක්ෂයේ මානසිකාරය ගෙනියන වීරයක් ඒ තරම් ඕන නෑ. ඉතින් ඔහේ හිත ඉන්නකොට හිත ඔහේ යනවා. හිතත් යනවා ඊට පස්සේ ටික දවසකින් කයත් යනවා. ඊට පස්සේ මුළු ඔක්කොම යනවා. ඊට පස්සේ කුසල පක්ෂයට ගෙනියන්න. නිදා ගන්න. ඊළඟට වැටුණට පස්සේ හරි ඔහේ නිදා ගන්න පුළුවන් ඊළඟ දවසේ වෙනකම්. ඒකට වීරයක් ඕනද? අකුසල පක්ෂේ එහෙම තමයි. ඊට පස්සේ කේලම් කියන්න. වීරයක් ඕනද? පොඩ්ඩක් ඇඟට මාසිනා වතුර ටිකක් බිබි හරි කියන්න පුළුවන්. ඒක අකුසල පස්සේ බොරු කියන්න. එහෙම. ඊට පස්සේ සත්තු මරන්න. ඒක නතර කරගන්න වීරයක් ඕන. සිල්පදේ රැක ගන්න. කඩන්න. පොඩි වෙලාවයි නේ යන්නේ. ඕකත් වීරයද ගලක් අරගෙන කෙට්ට ගැහුවනම් හරියට පයින් මෙහෙම දඩස් ගාලා ගැහුවනම් හරියන කූඹියට හරි ඉවරයිනේ. නිසා ඒක මහා වීරයක් ඕන නැහැ. ඒ නිසා පින්නතුනේ අකුසල පක්ෂයේ හිත ගෙනියන්න මහා වීරයක් ඕන නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද? යටිගම් බලා යාම. ගඟ යනවනම් ඒ අතට කොහොමත් යනවා. ඒකට වැටෙන ඕන දේවල් ඒ අතට යනවා. රැඳි හරි යනවා.
මේ පොඩ්ඩක් මේ පන්තියකට ආව මොකෝ වෙන්නේ? පොඩ්ඩක් රැඳෙනවා. උඩට යන්නේ නෑ. ඊට පස්සේ අතනින් එළියට බැස්ස ගමන් අයි යනවා. එහෙම අයි භාවනා මධ්‍යස්ථානේ අයි පොඩ්ඩක් රැඳෙනවා. උඩට එන්නේ උඩට ගන්න ලොකු වීර්යයක් ඕන. උඩුගම්බලා පීනන්න. මේ රැඳීමක් වෙන්නේ අපි. අපි උඩට පීනන්නේ නෑ. රැඳිලා ඉන්නේ මෙතන. දැන් ගහගෙන යන්නෙත් නෑ. උඩට යන්නෙත් නෑ. ඊට පස්සේ පින්නතනේ උඩට ගන්න මෙහෙමයි. පොය දවස් වලනේ අපේ බෞද්ධ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ පොය දවස් වෙනකොට පහකට අමතරව තවත් තුනක් හරි රැක ගන්න බලවත් වීරියක් කරන්න ඕන. බලවත් වීරිය. ඊට පස්සේ එහෙම වීරියක් කරන කෙනෙක්ට විතර අට සීලයක් හරි රැක ගන්න පුළුවන්. ඒකත් රැක ගන්න බැරුව භාවනා කරන්න යන කොහොම කරන්නේ නේ? ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අවුරුදු 100ක් ජීවත් වෙනකොට පොය කීයක් එනවයි? අවුරුදු 100ට මාස කීයක් තියෙයි? 1200. ඒතර පොය 1200. ධන ගාන බඩ ගාන කාලේ සිල් ගන්න පුළුවන්ද? මෙලෝ දෙයක් තේරෙන්නේ අවුරුදු 7ක් විතර 7ක් නෙවෙයිනේ 6ක් විතර අත්තරිමු. 6ක් අත්තරියම කීයක් විතරුවේ? 94ක් විතරුයි. වයසට ගිහිල්ලා මෙලෝ දෙයක් කර කියා ගන්න බැරි කාලේ බෙහෙත් ඇවිල්ලා කටට දාන කාලේ ඒකට කීයක් විතර අත්තරින්න ඕනේ? 15ක් විතර අත්තර 85න් පස්සේ මොකක්වත් කරගන්න අමාරුයි. 15ක් අත්තරිය කියමු. ලේසි වෙන්න 14ක් අත්තරිමු 86ක් වෙනකම් chance එකක් දීලා. එතකොට කීයක් ඉතුරු වෙනවද? 4ක් ගියාම 80ක් විතර ඉතුරු වෙනවා. මේ 80 වෙනොත් බිසි කාල කොයි බිසි පොයවල් කීයක් තියෙයි? 80ම එහෙමද? අර පුංචි කාලෙත් මෙහෙමනේ 6න් පස්සේ අම්මා කියනකට ගද්දේ යනවා. ඒ නිසා ඒකත් හරියට කරන්න බෑනේ නේ. තව 10ක් අත්තරිමු අවුරුදු 16 විතර වෙනකම්. එතකොට 70යි. මේ 70න් කොච්චර බිසිද? 70න් බිසිද? ඊට පස්සේ තව එනං අත්තරිමු තරුණ කාලේ ගෑල් ළමයි පිරිමි ළමෙක් හොයා ගන්න කාලේ කසාද බඳින කාලෙත් අත්තරිමුකෝ. ඒකටත් 10ක් අතර 26න් බැන්දේ කියලා 60ක් විතර. මේකෙන් කොච්චර? ඊට පස්සේ නිදා ගන්න පොයවා. අර දැන් වැඩ කළා මහන්සිනේ. නිදා ගන්න ඒවා කීයක්? 60ම අත්තරින්නද? ඒකටත් 20ක් විතර අත්තරිමු වැඩිපුර. 40යි. මේකෙන් ගෙදර නිකන් රණ්ඩු සරුවල් ඇති වෙලා අඩදබර ඇති වෙලා පොඩි ප්‍රශ්න ඇති වෙලා ඊළඟ දවස් සිල් ගන්න බෑ කියන්නේ ඒවා. ඒවා කීයද? ඒකටත් 5ක් විතර අත්තරිමු 35යි. දැන් මේ පොයවල් ඉතුරු වෙන ගාන පෙන්නන්න. ඊට පස්සේ පොයට කලින් දවසේ රා පාටියකට ගිහිල්ලා ඩ්‍රින්ක් එක පොඩ්ඩක් වැඩි වෙලා. ඒ වගේ ඊට පස්සේ සිල් ගන්න බෑ. මේ පොයට කලින් දවස් වලට එහෙම වෙනවා. නේ? ඊට පස්සේ කසාද මොකක් හරි මගුලක් පොයට කලින් දවසේ එක්ක මල ගියා. එහෙම අත්හැරලා ගියාන් පස්සේ මේ පින්නතුන සිල් ගන්න කීයක් ඉතුරු වෙයි? පොය අවුරුද්දක් අන්තත් ඉදිරි වෙන්නේ ඒ වේද? ඒ සතුටු වෙන්න පින්නතුනි මේ ලෝකේ ගොඩක් දෙනාට ඕක තමයි වෙන්නේ. 99.9%කට ওই දේ වෙනවා. හැබැයි මෙන්න මේ දේවල් අනිත් ඔක්කොම කරන්න මොන වීරියක් ඒ ඕන? පරමාර්ථ වශයෙන්. හීන වීරියක් තිබුණම ඇති. මෙහෙන් වාහන ස්ටාර්ට් කරා අරයට යන්න පොඩි මානසික ගැම්මක් තිබුණම ඇතිනේ. ඉතින් ටික හේදි වෙයි. ඉතින් පින්නතුනි ඒකයි මෙන් අයින් වෙලා පොය 1200න් පොය 600ක් ගමු 600න් තා 300ක් ගමු මෙන්න මේ 300ක් සීල අඩුතරමින් පොය දින 300ක්වත් උපෝසත සීලය රකින්න පැය දැන් 24ක් රකින්න නෑනේ පැය 12ක් හරි රකින්න මා බලවත් වීරවන්තයෙකුට අර බෑ මේ කාලේ විදියට බුද්ධ කාලේ නම් මේක සුළු දෙයක් ඒ කාලේ මිනිස්සුන්ට අද කාලේ අනිත් අයට බිසි එක්කෝ නිදිමතයි එක්කෝ ඊයරෑ රණ්ඩුවක් ඒක හිත ඉන්නවා නේ එක්ක මොනවාරි හිත වේදනාවක් උදේ යන්න බෑ ඔයා යන්න අනේ මම ඉන්නම් කියලා කියනවා. ඒව නිසා පින්නතුනි මේ මෙන්න මේ වීරය කියන එක කුසල පක්ෂයට මාර උමනාවක් තියෙනවා. පුදුම උමනාවක් තියෙනවා. වීරය කියලා අපි වීරය කියන එකේ අර්ථයත් මෙහෙමයි. මොනවාරි බාහිර දූර කාර්යයක් කරන්න ගියාම අපිට නොයෙක් කරදරකම් කටළු ජීවිතේට එනවා. ඒ ඔක්කොම වැඩගෙන අර සාර්ථකත්වයේ ලැබපු කෙනාට අපි කියන්නේ කවුරු කියලායි? වීරයවන්තයා කියලා කියනවා. හීරෝ කියලා කියන්නේ නේ. නේ එතකොට අපි කවුද? අන්සන් හීරෝස් එහෙමද? එහෙමත් නෙවෙයිද? එහෙනම් පින්නදින අපිට වීරිය අඩුවක් තියනවද නැද්ද කියලා තමන්ගෙන්ම අහන්න. ඊළඟට පින්නදින මේ වීරිය කියන එකට කොච්චර බුදුරජාණන් වහන්සේ වැදගත්කමක් දීලා තියෙනවද කියනව නම් සතර සතිපට්ඨානය සතර සම්‍යක්පදාන වීරිය ඔන්න වීරිය හතරයි. වීරිය හතර ආකාරයකට විස්තර කරනවා. ඊළඟට සතර ඉර්ධිපාදවල නැහැ. පංච ඉන්ද්‍රිය වල තියෙනවනේ. සද්ධා විරිය සද්ධාවෙන් පස්සේ වීරියලු. අන්න එතන වීරිය එකයි.
එතකොට 5යි. පංච බලවල එතනත් වීර්ය සඳහන් වෙනවා. ඊළඟට සත්ත බොජ්ජංග. එතන වීර්ය සම් බොජ්ජංගය. එතනත් 1යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය. යතනෙත් මාර්ගාංග 8න් සම්මා වායාම. එතකොට එතන 1යි. එතකොට 8යි. වීර්ය 1යි 2යි 3යි 4යි මෙතන 4යි 8යි. එතකොට 8යි. 8 අවස්ථාවක දේශනා කරලා දිනවනේ. ඒ කියන්නේ නිවන් දකින්න ගොඩනගා ගන්න ඕන බෝධිපාක්ෂික ධර්ම වලින් 8 අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වීරියට තැනක් දෙනවා. වෙන කිසි දෙයකට එච්චර තැනක් දීලා නැහැ. එච්චර තැනක් දීලා නැහැ. ඒක කියනවා සිල් ගන්නවා මහා බලවත් වීරියක් තියෙනවා. අනිත් අයට ඒක කරන්න පුළුවන් කම දන් දෙන්න. ඒකත් මහා වීරියක් තියෙන්න ඕන නේ. ලේසියට බෑනේ ලෝභයට දෙන්න පුළුවන්ද? බෑ. එහෙම සිදුවීමක් තියෙනවා. එහෙම සිදුවීමක් බුදුරජාණන් වහන්සේ කාලේ වෙනවා. එයාගේ නම ආනන්ද සිටුවරයා. ආනන්ද හාමුදුරුව නෙවෙයි ආනන්ද සිටුවරයා. ඒ ආනන්ද සිටුවරයාගේ මේ වෙක තමයි දරුවන්ට කියන්නේ ජීවත් වෙනකන් හම්බ කරලා එකතු කරපන්. පොඩ්ඩක්වත් මේ කොච්චර ධනෙ තිබුණත් හිතන්න එපා ඒවා දන් දෙන්න ඕන කියලා එකතු කරගන්න තරමට තමයි ජීවිතයේ සැප කියන එක තමයි එයාගේ මාතෘකාව. එයාගේ අවවාදය. ඉතින් එයාගේ මහා කොච්චර ධනයක් එකතු කරගත්තද කියනවා නම් මේ ආනන්ද සිටුවරට ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා ලැබුණ එයා ඒ වුණාට දන් දුන්නේ නැහැ. එයා ඊට පස්සේ මරණය ඔහෙම ඉන්නකම ওই දරුවොත් හදලා බිරිඳකු ගෙනල්ලා ඔහොම ඉන්නකම අකාලේ මරණයටපත් වුණා. මැරිලා ගිහිල්ලා උපදිනවා සැඩොල් කුලයක. මොන කුලයකේ? සැඩොල්ගේ දා වේලා හරි අම්බ කරගෙන ඒ කියන්නේ අසූචි එහෙම කර තියාගෙන ගිහිල්ලා ඒව කරන්නේ. ඒ ට්‍රාන්ස්පෝර්ට් කරන කුලයක ඒ කියන්නේ ඒ වගේ කුලයක ඉපදුණා. ඒ ඉපදුනා මෙයා අම්මගේ බඩට ආව විතරයි ඒ පවුලට මොකද වෙන්නේ කන්න හම්බ වෙන්නේ. ඒ පරම්පරාවටම කන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ බැලුවා එදා වේලවත් කන මිනිසුන්ට එදා වේලවත් හරියට කන්න නැහැ. බොහොම මාරුවේ යපුනේ. ඊට පස්සේ කාලකන්ණි තුණ්ඩු ක්‍රමය හොයලා බැලුවා. එයා අදත් අපි මොකක් හරි වුණාම බලන්නේ ওই දුවගෙන යන්නේ මොකක් හරි. ඊපස්සේ ඒක ප්‍රධානියෙක් කිව්වා අපි මේ කණ්ඩායම් දෙකටම බෙදමු මේ ඉන්න තැන කවුරු හරි හේතු වෙන්න අපිට නොලබෙන්නේ හොයාගන්න පුළුවන්. කණ්ඩායම් දෙකකට බෙදුණා ඒ ජනතාව. එතකොට එක කණ්ඩායමකට එදා වේලා හම්බ වෙනවා අනිත් අයට හරි අමාරුයි. ඊට පස්සේ ඒ කණ්ඩායම නැවත දෙකට බෙදුවා. ඊට පස්සේ අයිත් දැන් අර කණ්ඩායම ඊට පස්සේ ඕමෝම බෙදාගෙන ගිහිලා අර අම්මා අර පවුලේ ඉතුරු වුණා. මොකද්ද? අර බඩේ ඉන්න පවුල. ඊට පස්සේ තාත්තා මොකද කරේ? උඹ ওই දරුවෝ ඕන හදාගනි නැත්නම් මරාගනි යනවා කියලා එවෙන් ඉල ගියා. අම්මට කෙනෙක්ට එහෙම කරන්න බෑනේ හොඳ කෙනෙක්ට. කොහොමාරි වෝමාරි කාලෙන් කාලා බීලා මෙයා වැදුවා. වැදුවට පස්සේ පිසාචෙක් වගේ අතපය අරහෙ මෙහි පිසාචෙක් වගේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් කැම ටිකක් බීම ටිකක් හොයාගන්නලා කන්න දුල පුතේ දරුසෙනියාසට මං උඹ හැදුවා. හැදුවා නෙවෙයි. හදන්න ඕන නිසා හැදුවා. අනේ උඹ කොහේ හරි ගිහිල්ලා කැම ටිකක් හොයාගනින් කියලා පොල් කට්ටකුත් අත දීලා අම්ම යන්න ගියා. ඊට පස්සේ ඉතින් මෙයා මේ පොල් කට්ටත් අරගෙන නුවරින් නුවරට යන බොහොම අමාරුවෙන් අර මේ කැම ටිකක් හම්බුනාම ගැට ගහ ගන්න. ඕම ගිහිල්ලා ඉවර වෙලා දැන් මෙයාට අර එයාගේ සිටුමාලිගේ පැත්තට යනකොට මේ ගම් පැත්ත ටික හුරුයි වගේ. ඒ අපිටත් තේින්න පමණක් පැති වලට යනකොට හුරුයි වගේ. කොයි වගේ පැති වලට යනකොට? හුරුයි වගේ. මේ අපිත් ඉතින් එයාට යනකොට හුරුයි. ඉතින් මෙයා කෙලිමෝම යනකොට ගෙදරට ටික හුරුයි වගේ. ගේට්ටුවත් අරලා තිබුණේ හේමම ගියා. යනකොට මාලිගාවක්නේ හදලා තියෙන්නේ. මාලිගාවට යනකොට එයාගේ පුතාගේ අර ඉස්සර පුතාගේ දරුවෝ ටික ඇවිල්ලා අම්මෝ හයියෙන් ගේ දෙවනත් කරා අම්මේ මෙන්න පිසාචෙක් ඇවිල්ලෝ කියලා ගේ එක විකාරයක් බවට පත් කරා. ඊට තාත්තා දුවගෙන ඇවිල්ලා පයින් එකක් ගැහුවා කොහෙද? කුණු ගොඩකට විසිුනේ තුවාල වෙලා මේ ළමයා. ඒ අතර වඩිනවා මහා කාරුණික තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් පිණ්ඩපාතේ වඩින වෙලාව. බුදුරජාණන් වහන්සේ මේ පිසාචෙක් වුණාද මිනිස්සෙනේ බුදුරජාණන් වහන්සේ බුදු කරුණාවෙන් මෙහා දිහා බැලුවා. තුවාල වෙලා. බුදුරජාණන් වහන්සේ අතින් ඇදලා කුණු ගොඩෙන් ගත්ත ඇයිලා මේ තුවාල වෙලාද? මේ ගෙදර හුරුයි වගේ නේද කියලා අහලා අයිත් ගේ ඇතුළට එකන් ගේ. දැන් වඩින්නේ කවුද? ගෙදරට බුදු කෙනෙක්. ඉතින් අර ආවුවා මේ දන්නවද මේ කවුද කියලා බුදුරජාණන් නෑ කිව්වා. මේ තමයි ඔයාලගේ තාත්තා. ඒක නම් කවදාවත් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේත් එක වාදයක් ගොඩනගා ගත්තා. එතකොට කිව්වා ඕනද මෙයා අරන් තියපු නිදාන පහක් තියෙන අරන් ඕනද කියලා. හා කිව්වා. බාර ළමයට බුදුරජාණන් වහන්සේ කො පෙන්නන්න බලන්න. ගිහිල්ලා තැන් වල පෙන්නුවා අර හම්බ කළා වල දාලා. හම්බ කළා වල දාන්න ගොඩ ගත්තම තමයි හිතුනේ පුදාට මේ තමයි එහෙනම් මගේ තාත්තා කියලා. කොහමද තාත්තා ගහපු බණේ? හම්බ කරපන් ඉතුරු කරපන්. දන්නන් දෙන්න එපාමයි කියලා කිව්වන්නේ ඒ දේ පින්නතුනේ ඒ දේ ආනන්ද සිටුවරේට උනා. මෙහෙතන ඉන්න බොහෝ අයට එහෙම වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා.
ඉතින් මේ ඒ තමයි මේ සංසාරගත ස්වභාවය පින්නතුනේ. ඇයි මේ මිනිස්සෙට මෙන්න මේ වීරිය තියුරේ නෑ බුදු කෙනෙක්ගේ කාලේ පහළ වෙලක් දන් දෙන්න. රහතන් වහන්සේලාටනේ දුන්න නම් දන් දෙන්න වෙන්නේ. ඊළාට පොයට සීලයක් රකින්න පිනක් තියුනේ නෑ. අනේ අර වගේ අනන්ත දුකකට කන්නවම්බ කරගන්න බැරුව වැටුණා. නිසා මේ පින්නතුන්ට මේ උගන්වන්නේ මේ අමාරු පැත්තට තමයි වීරිය කරන්න ඕන. ඉතින් දැන් ඊළඟට මේ පොයට සිල් ගන්න එක gedara ඉඳන් හරි. දැන් පන්සලකට යනවා නම් හොඳයි, නිදාස්තරකට යනවා හොඳයි. ඊට පස්සේ මම මේ ළඟදී අපි පුංචි කාලේ හම්බ වෙච්ච තාත්තා කෙනෙක් ආව දාන ටිකක් අරන්. මං අහුවා මාමේ ආයෙම සිල් ගන්න යනවද? ඉතින් මං අහනවා කාගෙන් වුණා. ඒවා නෑනේ. ඇයි ඇහුවා? උපාසක අම්මලා අම්ම ගහාමුදුරනේ කතා කරන්නම ගමේ තියෙන දේවල් කිව්වා පන්සලේ. කොහොම මේ සිල් අරගන්නේ කනක් තියාගෙන ගිහිල්ලා. මේ නගර බදිනේ ටිකක් ගම්බද. නගර බදත් එහෙම තමයි ওই හෝල් එකක. ඉතින් උපාසක අම්මලා ඕම මම කෝ කතා. මං අහුවා චන්දරේ මාමේ ඔයා යන්නේ උපාසක අම්මලා කියන්නේ වහන්නද? නෑ නෑ ආමුදුරනේ. ඉතින් අපිට ගිහින් සිල් ගන්න බෑනේ. මට තේරුණා මේ මිනිස්සයා ධර්මයේ අඟලකටවත් ඇවිල්ලා නැහැ. ඉතින් මං කරුණාවෙන් මම ඉතින් එකටම ආගිව් කළා කිව්වා ඔයා යන්න ඔයා සිල් ගන්න. ඒගොල්ලෝ ඕන දෙයක් කරනවාට ගිහින් චෛත්‍ය ගාවට වෙලා ඉන්න පුළුවන්. එහෙම කියලා කිව්වා. අන්තිමට ඉතින් මට තේරුණා කොහොම කරත් මේක බේරෙන්න අමාරු චන්ද්‍රමාවේ පොඩි වැඩක් තියෙනවා. අර පල්ලෙහා ගැඩොල් ටිකක් අදින තියෙන මං යන්නම් කියලා මාරු වෙලා ආවා. ඉතින් කොච්චර කිව්වත් කියලා දෙන්න පුළුවන් කම නෑ පින්නතුනේ. ඉතින් ඒක තමයි මම පමණක් යාළුවන්ට මේ කනට කොටලා වක් කරනවා මගේ ඉස්කෝලේ කාලේ. මේ කොහොමද ඇයි මේ මුන්ට තේරුන්නේ නැතුණා අනේ සිල් අරගෙන හරි හොඳ තැනකට මොකක් හරි වෙයිනේ කියලා. ඒ නිසා පින්නතුනේ සිල් ගන්න මහා ඒක සීලය තුල මහා දෙයක් තියෙනවා. ඒ දේ අර විරති චෛතසික වලදී කියලා දෙන්නවා. දැන් කියලා දෙනවා. මෙතන මෙන්න මේ අද ඉගෙන ගත්ත ධර්මතාවය තමයි පරමාර්ථ ධර්මය මොකද්ද? වීරිය. වීරිය කියන පරමාර්ථ ධර්මය. මේක සෑහෙන්න මේක උත්සාහ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ වීරිය කොහොමද? කොහොමද අන්තිමට වාඩි වුනේ? කළා කරන්න පුළුවන් හැම පැත්තකටම කළා බැලුවා. හරි ගියාද? නැහැ. දුෂ්කර ක්‍රියා කළා වීරිය කරා බුදු බව පතන්න හරි ගියේ නැහැ. දව්‍යඥයෝ කිව්වා කියලා ලැබෙනවා කියලා බලන් හිටියද? නැහැ. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේලා ක්‍රියාවාදී. උපදිනකොටමයි කිව්වේ බුදු වෙනවයි කියලා. බලන් හිටියේ නැහැනේ. බැලුවා try කරලා බැලුවා හරි ගියේ නැහැ. අත්තරියා. ඊට පස්සේ ළඟ ඉන්න යාළුවෝ ටිකත් අන්තිමට මොකද කරේ? අත්තර දාලා ගියා. ඊට පස්සේ මොකද කරේ? තනියෙම කල්පනා කරලා අන්තිමට බැලුවා හරියන්නේ අන්තිමටම ගැහුවා කොහොමද? අන්න සංසාරේ පුරුදු කර පවසන් වීරිය. මම මේ වාඩි වුණාට පස්සේ මගේ සම්මස්ලේ නහර මෙතෙන්ට වියලෙනවා නම් වියලිලාම යන්න ඕන. ඒ වගේ මගේ ඇට මිදුළු මෙතෙන්ටම හැහිලා වැටෙනවා නම් එහෙමම වෙන්න ඕන. යම් පුරුෂ පරාක්‍රමයකින් යම් පුරුෂයෙකුගේ ශක්තියකින් යමක් අවබෝධ කරනතුරුද මම ඊට මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලාමයි ඒ අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවසාන වීරිය පාරමිතාවේ මේ වීරිය කියන පරමාර්ථ ධර්මයේ උදව් කරගත්තේ. ඒක නිසා තමයි මේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ නේ. අපිට පින්නතුනේ මේ ධර්මය අහලා පොයට සිල් ගන්නවත් වීරියක් නැත්තම් මොකද්ද ඉතින් කියන්න තියෙන්නේ? චන්දරේ මාමේ ඉතින් ගැඩොල් අදින්න යන්න. මොනවා කියන්නද? ඒ වගේ. ඔන්න ඒ චෛතසිකේ. අදිමෝක්ෂය කියලා එකක් තියෙනවා කියලා දෙන්නත් පුළුවන්. වෙලාවම දිහින්ද පටලවන් යයිද දන්නේ. ඒක ටිකක් සූක්ෂම චෛතසිකයක්. ඒක තමයි පටිච්ච සමුප්පාදේ ගොඩයි යෙදෙන්නේ අදිමෝක්ෂය. ඒ නිසා ඒක ලබන සතියේ අපි දැන් අයි නැවත යන් අර ගිය සතියට. ගිය සතියේ කරේ මොකද්ද? සිත් 10ක් කරා සිත් කිය 8ක් කරා. ලෝභ මූලිකයි. මොන මූලිකයිද? මේ ලෝභය කියන්නේ මොකද්ද? නෑ. තණ්හාව නම් තණ්හාය ජායති සෝකෝ තමයි. කැමැත්ත. ඒක කැමැත්ත. එහෙම කියන්නත් පුළුවන්. තව ආසාව. තව ආදරය. ආයකත් ලෝභයක්ද? වෙන කමන්නේ. ආදරය. ඊළඟට සෙනෙහස ප්‍රේමය. තව ආලය. තව ආදරය අන්දයිනේ. ඒ කියන්නේ ලෝභෙන්නේ හටගෙන තින්නේ ඒක. ඊළඟට තව මොනවද? කැමැත්ත, ආසාව, ප්‍රේමය, ආදරය, ආලය, සෙනෙහස. තව මොනවද කියන වචන? බැඳීම කියන එක ගන්න. උපාදානයට යන්නේ. දැන් මම කියන්නේ මේ ලෝභයට තියෙන වචන අපි පාවිච්චි කරන්නේ. තා මොනවානේ පාවිච්චි කරන්නේ? මසුරු කමනේ මේ ශාවින්නාංශේ පොතේ නම් තිබුණ වචන ගොඩ බලන්න මේවත් කියලා තියෙනවද කියලා. ගිජුකම. මොකද්ද? ගිජුකම. තව තියෙනවා මොකද්ද? කැමැත්ත. ඒක ලියුව මුලින්මනේ. ආදරය, ප්‍රේමය, ඕනෑකම. අනේ මට ඕන, ඔයාම ඕන. ඊළඟට මිහිරි. අන්නේ ඔය ඔක්කොම කියන්නේ මොකද්ද? ලෝභය. කුසලයක්ද අකුසලයක්ද? අකුසලය. අර අකුසල පැත්තේ තමයි යා තියෙන්නේ. ලෝභය.
මේ ලෝභය එක උපදින වේදනාව ආකාර කීයද? දෙආකාරයි. ආකාර දෙකයි. මේ කැමැත්ත උපදිනවා කොහොමද? හරි සතුටකින්. ආසාව උපදිනවා හරි සතුටකින්. ආදරය උපදිනවා හරි සතුටකින්. ඉවර වෙනවා කොහොමද? දෝමනස්සේ. වේදනාව දෝමනස්ස සහගතයි. ඊළඟට සෙනෙහස ඒත් එහෙම. ඊළඟට ඔන්න ඔය ලෝභය කියන චෛතසිකේ උපදින්නේ කොහෙද? හිතකනේ උපදින්න ඕන. ඒ විඥානය ගන්න අරමුණක් අටනේ ලෝභ කරන්න තියෙන්නේ. ඒ ලෝභය කියන එක ඉස්සරහට කියලා දෙනවා. එතකොට විඥානය අරමුණක් ගන්න නම් අනිවාර්ය චෛතසික ධර්ම කීයක් අත් ඕනද? 7ක් අත් ඕන. මෙයා අකුසල පස්සින්ද මෙයාත් උපදින ලෝභය මෙයා උපදිනවා. එතකොට මේ හතෙන් තියෙනවනේ අර වේදනාව කියලා එක. මෙන්න මේ අරමුණේදී මේ ලෝභය කියන අරමුණක් හිතට ගත්තට පස්සේ මේ වේදනාව මොකද වෙන්නේ? ඩබල් වෙනවා. ඩබල් වෙනවා කියන්නේ ආකාර දෙකකටපත් වෙනවා. දෙආකාරයකටපත් වෙනවා. එක්කෝ සතුටුයි සෝමනස්ස සහගතයි. සතුටු සහගතයි. සෝමනස්ස සහගතයි. එක්කෝ දොමනස්ස. ඒතර මේ ලෝභය ඇති වෙන්නත් වීරියක් ඕනනේ නේ. එතෙන්ද වීරිය මොන ආකාරයේ? නිකම් ජව සම්පන්නද? ගහගෙන පැත්තට ගහගෙන යනවද? ගහගෙන නේ තල්ලු කරගෙන යන්නේ. එතෙන්ද වීරිය. ඒ කියන්නේ මේක අකුසල පාක්ෂික වීරිය. අකුසලයටත් වීරිය ඕන. ඒක නිකන් තල්ලු කරා යන්නේ. ඉබේ තියු ගමන් යනවා හිත. නේ? එතෙන්දිත් වීරියක් තියෙනවා. ඒක 7යි 8යි 9ම දැන් සිතවිලි උපදින ලෝභයත් එක්ක. ඊළඟට පින්නතුනි සෝමනස්සයි උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතයි. ඊළඟට මේ ලෝභය උපදිනවා කවුරුවත් උදව් කරන්නේ නැතුව හිත පතුලෙන්ම උපදිනවා. ඒ කොහොමද? කාර්යයක් යනකොට මේකට වඩා අරක හොඳයි. ඒක එහෙම එකක් තියුනේ නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙමත් හිතෙනවා. අනේ එහෙමත් හිතන. එහෙනම් ඒකට මොකද්ද කියන්නේ? අසංකාරිකයි. තමන්ගේම හිතේ පතුලෙන්ම එනවා. අසංකාරිකයි. එහෙම අසංකාරිකයි. ඊළඟට ඊටස් තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අල්ලපු ගෙදර හරි හොඳ යාළුවෙක් හරි අරයට තියෙන මාර කාර් එකක් නේ. අපිත් එහෙම එකක් තිබුණොත් එතකොට මෙයාට මොකෝ හිතෙන්නේ? මෙයාට තියෙනවා මටත් එහෙම යාට යාළුවටත් වඩා හොඳ එකක් මට තිබුණොත් හොඳයි. නේන සසංකාරිකයි. යාළුවෝ හින්දා. යාළුවෝ තමයි ඉතින් මාළු. එකපාර ට්‍රිවිල් එක ගහලා තියුණා දෙවියනි මට පුළුවන් හතුරන්ගේ බේරෙන්න. මට පුළුවන් නම් දෙවියන් වහන්සේ මගේ මිතුරන්ගේ බේරලා දෙන්න කියලා. ඒකයි මේ ඒක එයා දෙරෙන්නේ නැති ඇති මෙච්චර ගැඹුරා. යාළුවන්ට පුළුවන් මේ සසංකාරික වශයෙන් මේක ලෝභය ඇති කරන්න. අසංකාරිකයි සසංකාරිකයි. ඊට පස්සේ ලෝභය උපදින්නේ අභිධර්ම ඉගෙන ගන්න අයට විතරයිද? එහෙනම් ලෝකේ ඉන්න රහතන් වහන්සේලට උපදින්නේ නැහැ. රහතන් වහන්සේලට ලෝභය උපදින්නේ නැහැ. අනාගාමී අයටත් ප්‍රහාණයි. පංචකාම ලෝකේ. එතකොට ඒ උත්තමයන් නැරුණට පස්සේ අනිත් අයට උපදිනවා. ඒකට ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, වර්ග ભેදයක්, කුල ભેදයක්, රස්සා ભેදයක්, පන්ති ભેදයක් ඒවා නැහැ. එතකොට ඒ නිසා ඒකට තව ભેදයක් නම් තියෙනවා. මේ ලෝභය උපදිනවා කොහොමද? මිත්‍යා දෘෂ්ටිකයටත් උපදිනවා. නේ? අසංකාරික වශයෙන් සසංකාර. ඊළඟට සම්‍යක් දෘෂ්ටිකයටත් උපදිනවා. එහෙනම් ලෝභය උපදිනවා. එහෙනම් මෙහෙම කියන්න එපා. මොකද්ද කියන්න එපා කියන්නේ? හාමුදුරුවෝ පැවිදි වෙලානේ ඉන්නේ. එහෙනම් මොකටේ පන්සලේ හාමුදුරුවන්ට වාහන කියලා කියන්න හොඳ නෑ. සම්‍යක් දෘෂ්ටිකයටත් උපදිනවා. හාමුදුරුවෝ පැවිදිලානේ ඉන්නේ මොකටද මාලිගාවගේ පන්සල්? එහෙම කියන්න ඕන ධර්මයේ දන්නේ නැති. ඒ කියන්නේ මේක එහෙම දෙයක් නෙවෙයි. සමහර විට සම්‍යක් දෘෂ්ටික වුණත් ඒ ඇති වෙන්නේ ලෝභය තමයි. නමුත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒව පරිහරණය කරන්නේ ලෝභයෙන්. මේ අනිත් අය නම් ඉතින් ලෝභයෙන් තමයි. කොච්චර කිව්වත් හිත බැඳෙනවනේ ඉතින්. ඒ ටික ඔන්න ඔහමයි. එතකොට ඔන්න ඔය විදිහට ලෝභය ගලාගෙන යනවා. ඊළඟට කැමැත්ත කියන්නේ ලෝභයට කියලා. ඔව්. නෑ ඒක ලෝභයක් නෙවෙයි. එතන ඉන්නේ ඡන්දයක්. දැන් මේ ලෝභය අකුසල පාක්ෂිකයිනේ. දැන් මහත්මයා අපි මෙන්න මෙතන තියෙනවා ඡන්දය කියලා එකක්. දැන් මේ ලෝභ සහගත සිතෙත් මේ ඡන්දය උපදිලා තියෙනවනේ. එතකොට කුසල පැත්තෙත් උපදිනවා. අපි දැන් මේ ඡන්දය කියන චෛතසිකය නැතුව කතා කරන්නේ. දැන් අද වීරිය විතරයිනේ කියලා දුන්නේ. දැන් ලබන සතියේ ඡන්දය කියලා දෙනවා. මොන මහත්මයා අහපු නිසා ඡන්දයේ සබ ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත. මේ ලෝභය කියන එක උපදින කැමැත්තක් තියෙන්න ඕනේ.
නේ එතකොට ඒ කැමැත්තට කියන අකුසල පස්සේ තියෙන ඡන්දය. එතකොට ඊට පස්සේ අපි කියමු දැන් ධර්මයේ ඉගෙන ගන්න යනවා කියලා කිව්වනේ. එතකොට මොකද්ද මේකට තියෙන්නේ? කුසල පස්සේ තමයි. එතකොට ඒක ලෝභය නෙවෙයි දරන්නේ. ඒක හිතේ තියෙන මොකද්ද? ඡන්දය කියන ධර්මතාවයෙන් තමයි මේ ලෝභයටයි මේ පැත්තටයි යොමු කරන්නේ. දැන් අපි මේ සිද්ධාය කියලා දෙන්නේ තව සිතුවිලි කීපයක් මේකේ උපදිනේම කියා දෙන්නේ නැතුව. තමයි කියලායි අභිධර්මයේ ඉගෙනගෙන ආවිලා වෙන වෙන ඒවා අහනවා එකක්වත් කියලා දෙන්නේ නැහැ කියලානේ. ඒකයි මම මේ කියන්නේ. ඡන්දයෙන් තමයි එක වෙන් කරන්නේ. එතකොට ඔන්න ලෝභය එනකොට ඒකට ඡන්දයක් තියෙනත් ඕන. හරිනේ? හරිද? අයිත් කුඩු වෙන්නේ නැහැ. මේ ඔන්න ඔක. එතකොට පින්නතුනි මෙන්න මෙහෙම කිව්වනේ. ඔව්. එතකොට ලෝභය කියන සිතක් අපිට ඇති වුණාම මොකද්ද වෙන්නේ? ඒක බෙදන්නේ කොහොමද? වේදනාව බෙදේ. මොන බෙදෙන්නේ? වේදනාව. ඒ හදවතේ ඒ වෙලාවට ඇති වෙන්නේ සතුටක්ද? සතුටකුත් නෙවෙයි නම් දුකකුත් නෙවෙයි. ඒ වේදනාව බෙදේ තමයි යාගේ වාසිකමට දාන්නේ. තේරුණානේ? එතකොට මෙන්න මෙහෙම එකක් ඇති වෙනවා. එහා ගෙදර ඉන්නවා අර පවුල් දෙක හරි සමගියෙන් ඉන්නේ මෙයා. ඕකුන් ඉන්නකොට මට පෙන්වන්න බෑ ওই විදියට ඉන්නකොට. අපි දෙන්නගේ මොනවා හරි කියලා කොටවමුද? අපි මෙහෙම පොඩි මොකක් හරි මම මෙහෙම කියමුද කියලා හිතනවා. දැන් අර කියනවා මෙහෙම එහෙනම් මොකද්ද කියන්නේ? අරයා නැති වෙලාවට එක්කෙනා ගෙදරට එනවයි කියලා දාමු. කිව්වේ කවුද කියවුවොත් එහා ගෙදර එක්කෙනා අපිට කිව්වයි කියලා කියමු. එතකොට මොකෝ වෙන්නේ? ඉවරයිනේ. ප්‍රශ්නේ. දැන් එක්කෙනෙක් කොහොම යෝජනාවක් කරනවා? ඔවත් කරනවා තමයි ඉතින්. අතරින් පතර. ඔන්න ඔහම කරනවා. දැන් එක්කෙනෙක් දානවා. අහන කෙනාත් සතුටින් ඒක අහන වෙනා හිත මොන සාගතයිද? තරහින් වැඩේ කරන්නේ. සෝමනස්ස සාගත. තරහින් ඔහම ප්ලෑන් ගහයි. ඔය හොඳට හිතලා hina වෙවි තමයි ගහන්නේ කොක්කන්ට. සෝමනස්ස සාගත. සෝමනස්ස සාගත. මේ දෙන්නම පොයට සිල් ගන්න නැති වුණාට එහෙම මෙහෙ පන්ති වලට භාවනා මධ්‍යස්ථාන වලට යන කියන්නේ විටින් විට කර්මඵලය ගැනත් අවබෝධයක් තියෙනවා. එහෙනම් දෘෂ්ටිය හොඳයිද? දෘෂ්ටිය නම් හොඳයි. එහෙනම් දෘෂ්ටිගත සම්පයුත්තයි. දෘෂ්ටිය හොඳයි දැක්ම තමයි වැරදිනේ. දෘෂ්ටිය හොඳයි. දෘෂ්ටිගත සම්පයුත්තයි. එතකොට කියන එක්කෙනා එයා තනියෙන් හිතලානේ ප්ලෑන්